Welcome to my YouTube channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් මේ දවස අපේ හැමෝටම ගොඩක් විශේෂ දවසක්. මොකද කිව්වොත් අද අපේ එක යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. මේ එළියේ තියෙන vibe එකට මම මාර ආසයි ළමයි. උදේ පාන්දර ඕන තරම් වෙලා ඔතනින් එළිය බලාගෙන ඉඳත හැකි. බලන හැමතැනම මාර ලස්සනයි. කොළම කොළ පාටයි. දැන් ඔතන ඔය කුඹුරත් අනිතින් වගා කරන්න යන්නේ මේ දවස්වලේ කුඹුර මඩ කරලා තියෙන. ලස්සනට තියයෝකි ගොයන් වැවුනහම. බලන්නකො ළමයි වටේම ලස්සන. එහයින් මීදුම තියෙනවා. ගස් කොළන් ගොඩක් තියෙනවා. ඔය කුඹුරත් වැව්වහම ගොඩාක් ලස්සනට තියෙයි ඔතන. මම ඉක්මනට ලෑස්ති වෙලා ආවා. අද ගොඩාක් වැඩ තියෙනවා අපිට කරන්න. දැන් මේ අපි කට්ටියත් එක්ක ළඟ තියෙනවා පුඩ්සිටියට යහපැන්න තියෙනවා කේක් ෂොප් එකක්. ඒකට යන්න හැදුවේ මේ යාළුවට කේක් එකක් ගන්න එයා දන්නේ නැහැ. මේ ගියාට පස්සේ ඒක වහලා කියන්න. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක පයින් ඉස්සරහට ඇවිදගෙන ගියා කොහේ හරි තියේ කියලා. ඒත් හැම තැනම වහලා ළමයි මේ උදේ පාන්දර නිසා. එයා දන්නේ නැහැ අපි යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරයි කියලා. මම නෙමේ අනිත් යාළුවා කිව්වා මේ මාව ගොඩක් ලෙඩ වෙලා ඊයේ රෑ ඉඳලා මේ ඔයා උදේ එන්නේ කියලා මාවත් බලලා මේ මට පැට්‍රිකල් එකක් කියලා දෙන්න. ඒ කියන්නේ අපිට මේ ඔය සිකුරාදා දවසක් එදා අපිට පැට්‍රිකල් තියෙනවා. ඒකත් තියෙන ASCII තමයි ඉතින් අපි ඔය වැඩත් කළේ. ළමයි අපේ යාළුවා වෙනුවෙන් කේක් එකක් හොයන්න අපි ඉන්නේ පිටිපන ඉඳලා පිටිපන නෙමෙයි ඊට මෙහා ඉන්නේ කුමාරි එතන ඉඳලා පිටිපනට යනකම් පයින් ගිහිල්ලා පිටිපනින් බස් එක නැගලා හෝමගමට ගියා. අපි යාළුවා වෙනුවෙන් එච්චර දෙයක් කරා. පොඩ්ඩක් දුර පයින් ඇවිදින්න මට අමාරුයි. මං හිතන්නේ කිලෝමීටර් 5කට වඩා අපි ඇවිදින්න නැති. ඊට පස්සේ කොහොම හරි කේක් එකක් හොයාගෙන අපි ආවා. අපි එනකොට වගේ අපේ යාළුවත් ආවා. කොහොම හරි අපි ඉක්මනට දුවලා ගිහිල්ලා ඒ ටිකත් හදාගෙන අම්මෝ ගොඩක් වැඩ කළා. අපි වෙලාවටම වගේ ආවේ. මායි මෙයයි මේ මොනවද ඉටි පන්දම් ගන්න මගින් බැස්සා. අනිත් යාළුවා මෙයයි කියලා ඉක්මනට ආවා. වෙලාවටම වගේ මෙයා ඉද්දි අපිටත් එන්න පුළුවන් වුණා. මාර සතුටුයි. එයා හිතුවත් නැති විදිහට එයාව සර්ප්‍රයිස් කරන්න අපිට පුළුවන් වුණා. එයා දන්නේ නැහැ අපි කාපු කට්ට. ඒ උනට අනේ අපිට ගොඩාක් සතුටුයි. එයා හිතුවෙත් නෑනේ එහෙම. ළමයි අපි මෙයාට කිව්වා උදේට කාලේ එන්නත් එපා මේ අපි උයනවා කියලා. ඉතින් මම උයෝ ඉන්න අතර තමයි මහේෂයි අනිත් යාළුවයි මාව කේක් ගේන්න කියලා එකන්ගේ. මං කිව්වා යාළුවට මං ඉන්නම් කියලා උයන්න. මං ඉඳියනම් එහෙම යාළුවෙක්දී උයලා ඔක්කොමත් කරලා ඉවරයි. ඊට පස්සේ ඉතින් හදිස්සියේ මම ඔක්කොම කරලා තියලා ගියේ. තව කිරි දාන්න විතරයි තිබ්බේ. පොළුත් මහේෂ ගාලා තියලා ගියේ. ඊට පස්සේ මෙයාලා මේ වැඩ කරන අතරේ මම උඩට ගිහිල්ලා ඉතුරු හොදි ටික හැදුවා. බත් එකත් ගහලා ගියේ. ටිකක් තනියම ඉඳලා කල්පනා කරද්දි හිතෙනවා අපිට මේ කාලය ඇතුලේ තමයි ගොඩාක් සතුටින් යාළුවොත් එක්ක එකතු වෙලා එක දේවල් කරලා ඉන්න තියෙන කාලේ. මොකද ඉතින් මේ කැම්පස් ජීවිතෙත් ඉවරුණාට පස්සේ අපිට තියෙන්නේ ජොබ් එකක් කරන්න ඊට පස්සේ කසාද බඳින්න ඔය වගේ දේවල් එක අපේ ජීවිතේ ගොඩක් සංකීර්ණ වෙනවා. ඉතින් මේ කාලය ඇතුළත තමයි ගොඩක් විනෝදෙන් යාළුවොත් එක්ක එකතු වෙලා පුළුවන් හැම දෙයක්ම කරලා සතුටින් ඉන්න තියෙන කාලේ. මේ මතක ජීවිතේ හැමදාටම ඉතුරු වෙයි. ඒත් ආයේ කවදා කැම්පස් ජීවිතේ ඉවරුණාට පස්සේ මේ යාළුකම නැති වෙන්නේ නැහැ. නමුත් අපිට හැමදාම මේ වගේ හම්බ වෙලා සතුටින් විනෝදෙන් කාලය ගත කරන්න බැහැනේ ඒ වැඩත් එක්ක. ඉතින් ඒ කාලෙට මේවා බලලා අපිට මතක අලුත් කරගන්න ගොඩක් පුළුවන්. අනේ මන්ද ඒ කාලෙට ගොඩක් සතුටු හිතෙයි දුක හිතෙයි මේ වීඩියෝස් බලලා. කේක් කැපුවට පස්සේ තමයි මම ගියේ උඩට ඉතුරු හොදි ටික හදන්න කියලා. මං කිව්වා ඒ වෙලාවේ මෙයාලට වීඩියෝ එකක් ගන්න කියලා. ළමයි ලොකු දෙයක් නම් හැදුවේ නැහැ. මේ බර්ත්ඩේ එක කියලා රයිස් එහෙම හදන්න ගෙදර බඩු තිබ්බෙත් නැහැ. මට හොඳටම දාඩියක් දාලා ඊට පස්සේ තියෙන දේවල් හදලා
අපි බත් කෑව. තමයි ඊට පස්සේ අපේ හිතේවත් නැති විදිහට ගමනක් යන්න ලෑස්ති වුණානේ. ඉතින් ලකීෂ කිව්වා සිකුරාදන. ඉතින් අපි සිකුරාදට කොහොමත් ගෙවල් වල යනවා. ඉතින් එයා කිව්වා මේ එයාලා ගෙදර යන් කියලා. ඊට පස්සේ ඉතින් අපිත් කැමති වුණා. යද්දි තමයි මතක් වුණේ මට බස් එකේ ගොඩක් දුර යන්න අමාරුයි වමනේ යනවා. මට ඉතින් වමනෙත් ගියා බස් එකේ යන්න ගිහිල්ලා. අම්මා AC බස් එකේ ගියොත් මිසක් ওই බස් එක නම් මම යන්නේ නැහැ. අපි බස් එකෙන් බහිද්දි යාළගේ තාත්තා ඇවිල්ලා ඉඳියා මගට අපිව ගන්න. ඊට පස්සේ ඉතින් අපි යාළා එක්කට ගියා. අපි මෙහෙන්දිත් එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා එහෙන් ගිහිල්ලා එයාගේ පවුල අයත් එක්ක ආයෙ වරක් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. සෙලිබ්‍රේෂන් එකෙන් පස්සේ අපි ඉතින් රෑන්ඩ කෑම ගත්තා. එයා ලැබේ යනකොට කෑම හදලා තිබ්බා ගොඩාක් රස්සට. ඉතින් ඒ හැමදේටම ගොඩාක් ස්තුතියි ඔයාලට. රස කර කර කන විදිහම තේරෙනවනේ මේකේ රස කොහොමද කියලා. ඉතින් ඒ වෙලාවෙ නම් මොනවා කියවුවද කියලා මතක නෑ. හැබැයි ලොකෝ බර කයි එක තමයි ඉඳලා තියෙන කල්ටියත් එක්ක. හැබැයි මං වීඩියෝ එක නිසා කොහෙද එයාලා කියන ඒවා අහගෙන ඔලුව වනවන තමයි ඉඳී. මේ වීඩියෝ කලිප් එක තිග වුණත් අනමඳමට අයින් කරන්න හිතනෙත් නැහැ ටික. එහෙමම දෙවයි කරමං ආසයි. අපි රෑට කාල ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ එළියට යමු කියලා කිව්වා. ඊට පස්සේ එළියට ගිහිල්ලා ඉතින් අපි අනේ මන්ද ඉතින් එකතු වුණාම කියවන දේවල්ද නැත්තේ. 12යි ගානයි මං හිතන විදිහට වෙලාව. අපි 12යි ගානට විතර තමයි ගෙට එකේ අනේ පව්. මෙයාලගේ අම්මා අපි තනියෙන් එළිය නිසා එයා නිදාගෙන තිබ්බේ නැහැ. මේ සාලෙට වෙලා ඉඳලා තිබ්බා. එහෙම දෙයක් දන්නවනම් අපි එළියේ ඉන්නේ නැහැ. අපි යනවා ඇතුළට. පව්වයා අපි නිසා නිදියන්න නැතුවත් ඉඳලා තිබ්බා. අනේ යාලා ගොඩාක් හොඳයි. මේ ඊට පස්සේ උදේ චුඩු බබෙක් ඉන්න යාලගේ හරිම ෂෝයියා. කියවන්න එක තාම නවත්තන්නේ නැහැ. එයාට තාමත් අපිව මතකයිලු. ඉතින් ඊට පස්සේ ඇත්ත එක්කත් අපි ගොඩාක් වෙලා සෙල්ලම් කර කර ඉන්දියක් උදේ ඉඳලා බලන්නකො මේ ඉන්නේ බබා තමයි. මේ ඉතින් එයාලගේ ගෙදර ඉඳපු අන්තිම විනාඩි කීපයක් යන්න බලන්. ඉතින් ගොඩක් දුකයි දාලා එන්න. යංගල් අපිව නිකන් යන්නම් කිව්වා. සමන් දේවාලි බලන්න මං ගිහින් තිබ්බේ නැහැ. මේ සමන් දේවාලේ ළඟ මහණි පාක් කරලා අපි කට්ටිය පයින් ඇතුළට යනවා. කැම්පස් ආව එකත් හොඳයි කියලා හිතෙන්න මේ වගේ වෙලාවට තමයි
මොකද ඉස්කෝලෙදි නම් ඉන්නේ අපි ඉන්න පැත්තෙම යාළුවනේ. එවනට කැම්පස් එකේ ඉතින් මුළු ලංකාවේ අතරවටෙම ඉන්න ළමයි ඇවිල්ලා ඉන්නවානේ. ඉතින් මේ යාළුවත් ඒ වගේ අපි මේ ඉන්නේ රත්නපුරේ. ඉතින් මෙහෙම එන්න පුළුවන් එකට ගොඩාක් සතුටුයි. අපි හැමෝම දැනගන්න ඕනේ මොකක් හරි හදිසියක් වුණත් අපිට කොහේ හරි දන්න දිහාවක් එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඉතින් ගොඩක් හොඳයි. දැන් තමයි අපි සමන් දේවාලය ඇතුළට යන්න පඩිපෙළ දිගේ නැගලා යන්නේ. ඉතින් ඊට පස්සේ දේවාලය ඇතුළ ටික නම් වීඩියෝ කරන්න දෙන්න නැහැ. ඉතින් එක වීඩියෝ කළේ නැහැ. ඉතින් හරිම පුදුමයි. මේ අර ඇතුලේ තියෙනවා ගල්වලින් පැලයක්. ඒක ටික ටික ලොකු වෙනවලු. ඉතින් අපේ තාත්තටත් මං ආපුවාම කිව්වා තාත්තකව තාත්තා යන කාලේ ගොඩාක් පොඩියට තමා තිබ්බේ. ඒක දැන් ඇත්තටම ගොඩක් උස ගිහිල්ලා. විශ්වාස කරන්නත් බෑ විශ්වාස නොකරත් බෑ. හරිම පුදුමයක්. මේ ඉන්නේ ඉතින් අපි තුන්දෙනා. අපේ අනිත් යාළුවා නැහැ මෙතන. එයා උදේ පාන්දරම ගෙදර යන්න ඕනි කියලා ගියා. එහෙ වැඩක් තියෙනවා කියලා. මේ බලන්න මේ අලියා කරන වැඩේ. එයා තනියම අර හෝස් එකෙන් නානවා. ෂෝක් එක බලන් ඉන්නත් ආසයි. මම ටිකක් වෙලා ඉතින් එතනත් ඉඳලා වීඩියෝ එකක් කළා. දැන් ඉතින් තව ටිකකින් අපි දුකයි සතුටයි මැද්දේ වෙන් වෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ නම් බස් එකේ යනකොට මහන්සියටත් එක්ක මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක් තියේ. බස් එකේදී ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක් තියේ. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම බලන් ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.